ටිටාන් වල ඉඳන් මේ පාක් ලේක් එකට, ඒ කියන්නේ අපි ඉන්න අපාර්ට්මන්ට් එකේ ඉඳන් පාක් ලේක් එකට එන්න අපිට බස් දෙකක එන්න වුණා. බස් දෙකක ඇවිල්ලා තමයි අපි මේ ටිටාන් පාක් එකට ආවේ. ඉතින් මෙතන ලොකු ඒරියා එකක්, ගොඩක් ඇවිදින්න තියෙන තැනක්. ඉතින් අපිත් එක්ක දිගටම ඉන්න වීඩියෝ එකත් එක්ක මේ වගේම channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අපි ඉතින් පටන් ගත්තේ පාක් ලේක් එකේ මෙන්න මෙතනින්. මෙතන හරිම ලස්සනට වතුර මල් එහෙම තිබුණා. මේ විදිහ අපිට බලා ගන්න පුළුවන්. එතන ලොකු ඒරියා එකක වතුර මල් තිබුණා. ඉතින් ආයානුයි අපි චුට්ටක් එතන නැවතිලා ඉඳලා එතන චුට්ටක් බලන් ඉඳලා තමයි ආයාන්ට ඊට පස්සේ ඈතින් පේන අර සෙල්ලම් කරන තැනට යන්න ඕන වුණා. ඉතින් මෙතන හරිම නිදහස් තැනක්. නගේ බෝල් ගහන්න. ලේක් එකක් පාක් ලේක් කියන්නේ මේක. වැවක් මැද තියෙන ඉතින් ලංකාවේ වගේ නෙවෙයි, ගොඩක් කියන්නේ වයස් සීමාවකින් තොරව ගොඩක් අය මෙහෙට ඇවිල්ලා ජීවිතේ එන්ජොයි කරනවා. ඉතින් මම දැකපු විශේෂම දේ එක තමයි ඇත්තටම දැන් අපේ නම් අවුරුදු 50 55 60 පෙන්නට පස්සේ ගොඩක් අය ඉන්නේ ගෙදරට වෙලා. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ හිතන්නේ මේ බණක් භාවනාවක් කරන් ඉන්න ඕනේ කියලා. ඒ වුණාට මේ වගේ තැනකට ආවම පස්සේ අපිට තේරෙනවා වයස කියන්නේ ඇත්තටම ඉඩක්කමක් විතරයි කියලා. ඉතින් අයාන් අපි යන අතරතුර යා ගොඩක් ඉස්සරහෙන් අපිට කලින් යනවා. මොකද අපි යාට ස්කූටර් එකක් අරන් දුන්නා. ඇත්තට මේක ගොඩක්ම වටිනවා. මේ වගේ ගමනක් එහෙම යනකොට ගොඩක්ම වටිනවා. ඉතින් මෙතන ගැන කතා කරද්දි බුකරස්ටින් අවට ඉන්නවලා ඕන කෙනෙක් ඇවිල්ලා බලන්න. ඇත්තටම ගොඩාක් ලොකු ස්පේස් එකක් තියෙන ලොකු තැනක්. පාරට ගන්න. ඉතින් දිගටම අපි ගියේ අයන්ට ඕනුනේ සෙල්ලම් කරන තැනට යන්නේ. කියන්නේ ඔන්චලි පදින්න, සීසෝ පදින්න. ඒ යන අතරතුර පාර දෙපැත්තේ, ඒ කියන්නේ එතන තියෙන ලේක් එකේ අයින තියෙන පාරේ අපි දේවල් බලාගෙන ගියා. අයන් come here. ඔව් පාර මැද නවත්තනවාද වාහන? මේ සයිඩ් අයින්ට කරලා නවත්තන්න. අයින්ට කරලා නවත්තන්න හැප්පෙනවනේ. අන්න එහෙම නවත්තන්න. එතන නවත්තන්න. නවත්තලෙන් ඔන්න වැටේ යලට. ඔන්න නවත්තලෙන්. නිකන් එන්න කිව්වේ. පීපී තාරාවෙ පෙන්නන්න. කොහොම අල්ලගන්න තින් තාත්ති. අන්න පීපී තාරාවල උන්නා. ඈ? පොඩි දිනවා. ටයර් පාරට ගන්න. වාහනේ ගන්න පාරට. දෙපැත්ත බලලා දාන්න හොඳේ. අපි මෙහෙට ආවට පස්සේ කරපු ලොකුම ඉන්වෙස්ට්මන්ට් එක තමයි මෙයාට මේක අරන් දුන්න එක. නැත්තම් වඩාගෙන ඉවරයක් නැති වෙනවා. ඔව් අපිට අතල්ලෙකුත් නැහැ, යාට අතල්ලෙකුත් නැහැ. කිහිල්ල ගහගෙන
මේ හරියට වඩා ගන්න කියනවා. මෑන් ඇදෙනවා අයිස්ක්‍රීම් කඩයක් පැත්තට. නංග බලන්න ඕන. ඔළුව දාන්න එපා. යක්. අයන්ට අයිස්ක්‍රීම් ගන්න ඕන වුණාට අපි ඒ වෙලාවේ අයිස්ක්‍රීම් ගෑවේ නැහැ. මොකද අයන්ව අපි අයිස්ක්‍රීම් එකක් දෙන්නම් කියලා ඉස්සරහට එක්කගෙන ගියා. ඒක ලේසි. එතකොට අපිට එතනදී අයිස්ක්‍රීම් ගන්න පුළුවන්. ඉතින් බෝලෙත් දාගත්ත බෑග් එකේ මේ බෝලෙත් බෑග් එකේ දාගෙන යන්න සෙල්ලම් කරන්න. ඉතින් ඒ යන අතරතුර අපිට මේ වගේ දුවනවා. ඒ කියන්නේ දුවන අය දකින්න හම්බුණා. ඒ වගේම මේ වගේ ලස්සන ටොයිස් ගන්නත් තැන් තිබුණා. අපි අයන්ව පොඩ්ඩක් ෂේප් කරගෙන ඉස්සරහට එක්කගෙන ගියා. මොකද පටන් ගන්න තැනදීම එයාට හැමදේම අරන් දුන්නොත් අපිට මේ ගමන එයත් එක්ක යන්න අපහසු වෙනවා. ඉතින් මෙතන ෆොටෝස් ගන්න එහෙමත් ලස්සන view එකක් තිබුණා. ඒ වගේම තමයි නිදහසේ ටිකක් වාඩි වෙලා ඉඳලා යන්න, කතා බහ කර ඉන්න, බබාලට සෙල්ලම් කරන්න දීලා ඉන්න, ඒ වගේම පොත් කියවන්න. ඒ වගේ හැම දෙයකම මෙතන ගොඩක්ම හොඳයි, නිස්කලංකයි. හරිම ඒ කියන්නේ දැන් මේ වෙලාවේ නම් ටිකක් මේ ගස් හරියෙන් එහෙම යනකොට පොඩි සීතලක් එනවා. ඇත්තට මේක මේ පහසුයි. ඉතින් අපිට එතන වැඩ එහෙම කරගන්න මේ වගේ යනකොට තැනින් තැන අපිට වතුර ඕන නම් වතුර බොන්න හයි කරලා තිබුණා තැන් වල. ඉතින් අපි මහන්සියට ටිකක් සමහර තැන්වල වාඩි වෙවි ඉඳලා තමයි ගියේ. මොකද අයන්ට ටිකක් මහන්සි යාගේ ස්කූටර් එක අරගෙන ගිහිල්ලා මේ වගේ මං කිව්වේ වයස්වල සීමාවක් නැහැ. පුංචි අය, මැදිවියේ අය, තරුණ අය, ඊට පස්සේ වයසක අය හැම කියලා නෑ. හැමෝම මෙතනදි මං දැක්කා. ඇත්තටම මේ ඒක ලොකු වෙනසක්. මේ අපේ ලංකාවත් එක්ක බලනකොට ලොකු වෙනසක්. මොකද ලංකාවේ පාක් එකකට ගියොත් ඉන්නේ තරුණ අම්මලා තාත්තලා දෙතුන් දෙනෙකුයි, චුටි ළමයි ටිකකුයි විතරයි. ඒත් මේ වගේ තැනකදී මං ඒ වෙනස සෑහෙන්න දැක්කා. ඉතින් මේ වගේ ලස්සන ප්ලේස් එකක් තමයි අපි ඉතින් මේ හොලිඩේ එකේ ආවේ. අනිත් දේ තමයි ලංකාවේ පාක් එකකට යනවා නම් ටිකට් අය කරනවා. මෙහි පාක් වල ටිකට්ස් ගන්න නැහැ. ඒ නිසා ඕන කෙනෙකුට එන්න පුළුවන්. ඇතුළතදී ගන්න අපේ මොන හරි ගන්න කෑම මොන හරි ගන්නව නම් ඒ වගේ දෙයකට විතරයි අපිට සල්ලි ඕන වෙන්නේ. ඒ හින්දා කිසිම ගාණක් කිසිම මුදලක් අතේ නැතුව උනත් අපිට මෙතනට එන්න පුළුවන්. ඉතින් නිවාඩු තියෙන ඒ වගේම අවට ඉන්න අනිත් ශ්‍රී ලාංකික ඕනම කෙනෙකුට මං කියන්නේ ගිහින් බලන්න. ඇත්තටම ලස්සනයි, ගොඩක්ම නිදහස්. ඉතින් අපි දෙන්න බැඩ්මින්ටනුත් අරගෙන ගියා බැඩ්මින්ටන් ප්ලේ කරන්න කියලා. ඒත් මම හිතන්නේ නැහැ. මොකද හුළඟ පොඩ්ඩක් වැඩි. අපිට බැඩ්මින්ටන් ප්ලේ කරන්න වෙන එකක් නෑ මං හිතන විදියට. ඉතින් මෙතන මෙන්න මේ වගේ තමයි සීතලයි. හරි ලස්සනයි. මේ වගේ තියෙනවා තුන්වල් වගේ ඉතින් වටේ යන්න ඇවිදගෙන යන්න තියෙනවා. අද දවසම බර්ත්ඩේ එකේ ඉන්න ඕන අපිත් එක තමයි ඉන්නේ හොඳේ. හයි කියන්නේ. කන්ටැක්ට් කරගෙන ඒගොල්ලෝ යන්නේ පාක් ලේක් එකේ මෙයාට සෙල්ලම් කරන්න පාක් එක දැකලා මේක ඈත පේනවා. මේ අර මෙයාට ජිලා වදින්න ඕන කියලා මේ ලං කියලා මේ ඉතින් මේක වටේ ඇවිදගෙන යන්න තියෙන්නේ. මේක වටේ ඇවිදගෙන යනකොට මට මතක් වෙන්නේ මොකක්ද දන්නවද? නුවර වැව. නුවර වැව වටේත් අපි මෙහෙම ඇවිද්දා. ඒකට අයන් චූටි. අයන් චුට්ටකින් වැටිය වැඩක් පෙන්නන්නවාට චුට්ටකින් වැඩක් පෙන්නන්න වෙයි. ඒ කියන්නේ මේ බලන්න මේ ඔබ ඉන්නේ මේ මොකද ගහලා දෙන්නත් අත එන් වඩාගෙන ගින් තාත්ති වෙන්න කම් මේ මොකද ගහලා දෙන්නේ
බලන්න ටක් ගාලා මේ ගහලා තියෙන මොකද්ද? ඈ? බයිසිකල් වලින් යන්න එපාලු. හරිද? ස්කූටර් වලින් යන්න එපාලු. මේ ගහලා දෙන්නේ මේක කට්ටිය මේ කළු පාට එක කට්ටිය පයින් දුවන එකලු. කට්ටිය දුවන්නේ රේස් දුවන්නේ. ඒක කට්ටිය පයින් දුවන එකලු. හරිද? බයිසිකල් වලින් යනවා නම් අර පැත්තෙන් යන්නලු. සතු පාටින් කපලා තියෙන ස්කූටර් වලින් යනවා නම් අර පැත්තෙන් යන්න. මේක උඩ යන්න එපාලු. ඕකේ? මේකට යන්න එපා කියලා තියෙන්නේ මේ එක කට්ටිය පයින් දුවන රණ වේ එකක්. හරිද? එක්සර්සයිස් කරන දුවන එකක්. කකුල් දෙකෙන් දුවන එකක්. මේක එකට තමයි හදලා තියෙන්නේ. හොඳ? අපිට යන්න තියෙන අර පැත්ත. අපි යන් ඒ පැත්තේ. හොඳ? නැත්තම් පොලිස් මාම කෙනෙක් දැක්කොත් ගෙදර යන්න වෙනවා අපිට. අපි කනවා ගන්න. මං කනවා. තාත්තික් කනවා තාත්තික් කනවා. Finger sorry. Ya. Sari. Dulu. Karena beri vehicle dah minat. Hot dog tino, kopi tino. Aku gaman bertanggat mek gahan tanah kau ya nabi. Noti kට්ටිය නේ යුරෝපේ වඩේනම් කොහොමද? ඈ? යුරෝපේ වඩේ ලෙගුණට? ඒක නෑ වගේම. එහෙම? දුරු පොඩ්ඩමදි. මේ ගුවාලුන තියෙන එක. ඒකම අඩු. ඒකම අඩු. පේනවා අපේ හස්බන්ඩ්ට උපන්දිනේට වන්දින්න දේවා. මගේ උපන්දිනේට බලන්න. ඉතින් මට නම් දෙනවා. කොච්චරද හස්බන්ඩ් කෙනෙක්. කියලා වඩන්න. වලටම අයන්ගේ මේ අර පූස් පැටව උන්ට මාර් බිස්කට් කරනකොට පූස චූන් වෙන්නේ වගේ චූන් වෙනවා යා. අයන් ස්ටොප්. අන්න දැක්කන් බාණ්ඩ අතරියා වාහනේ පාක් කරන්න කෙනෙක් නැහැ දැන්. ඔයත් යනවද? ඔයාත් යට ගහන්නද? අන්න අර බවු දෙන්න අන්න බවු දෙන්න. අයන් මේක යට ගන්න ඔයා දාන්නද? ඇයි? අර ස්පයිඩර්මෑන් ඉන්නේ. බයයි? අක්කන අරින් ස්පයිඩර්මෑන්. අරින් උඩ ස්පයිඩර්මෑන් බලාගෙන දැක්ක? ඔතන. අර? is it very different දෙනවා? ඈ? යනවා? මට සුයල යන්න. යන්න. යන්න එහෙනම්. හා? වැඩක් නැහැ කියලා. නිකන් කරගෙනවා මම. මායාවක් කියලා. කරකට ජීවිතේ මඩිලා. අර ඉස්කමායම්. මම ඕනේ කරක් මේ අල කියන්නේ. එවි. කැඩේවි. ඉඳලා අපි ආයෙත් යන්න පටන් ගත්තා. එතන අර උඩ පයින් එකක් තිබුණා. ඒකේ වැඩිහිටිය අයටත් යන්න පුළුවන්. වැඩිහිටිය අයටත් ලේ 15ක් තමයි ගන්නෙ. අයන්ට නම් යන්න බෑ කිව්වා. එයාට පොඩ්ඩක් බයයි කියලා ඒක යන්න. ඉතින් මමත් පොඩ්ඩක් ආසයි තුන මට යන්න. ආයෙත් ඉතින් බෑ වගේ කියලා තිතිච්ච හින්දා
මේ ආවා. ආයෙ ඉතින් අපි අපේ ගමන යනවා. මේ අයන් එක්කගෙන යන තැන තමයි අපි යන්නේ. යාර යන්න ඕන මේ නේද? ඈ කොෆි එකක් පිවුවනම් ඉවරයි. මම කකුල කැපිලා පොත් දෙකට. අර අලුත් එක කරන්න දෙයක් නෑ. කොෆි එකක් බිව්වනම් ඉවරයි. දැන් ඉවරයි තමයි. කරන්න දෙයක් නෑ දැන්. දැන් කොෆි එකක් තෝ. ඔන්න අයන් යාළුවෝ ටිකක් දැකලා ටක් ගාලා දැක්කනේ පීකොක්ලා. එයා පීකොක් මොනලා. දැක්කන් ලස්සන? ආ? ආදරේ ඔව් චූටි කාලේ ආදරේ වාට ඔන්න දිගරින් යන්නේ. අපි දැන් දිව්‍ය ලෝකෙට යන්න හදන්නේ. පවුල එකටම දිව්‍ය ලෝකෙට යන්න හදන්නේ මේ තුන් දෙනාත් එක්ක. වෙන වෙනම නෙවෙයි තුන එකට යන්න හදන්නේ. මෙතන තමයි පඩිපෙළ තියෙන්නේ දිව්‍ය ලෝකෙට නෝ නේ. මේ අර මායා බෝන්සි වල. අයන් වෙයි. මම පිටිපස්සෙන් එන්නම් ඔය දෙන්න නන්න. ෆෝන් එක වැටුණොත් ෆෝන් එක ඇලේ. ඇලේ නේ වැවේ. කොණ්ඩෙත් අවුල් වෙලා. ඕන්න උඩට ආවා. තාම ඔයගොල්ලෝ දැක්කේ නෑ. ඉතින් මෙන්න මේ වගේ වැවේම කොටසක් තියෙනවා. එතන නිකන් පොඩි දූපතක් වගේ පොඩි ඒරියා එකක් වෙන් වෙලා තිනවා. එතනත් වයසක අය පොත් බලනවා. ඒ වගේම එතන මේ තරුණ අයත් ඉන්නවා. එතන හංසය මං හිතන්නේ හංසෙද තාරාවද ඉන්නවා. ඒ වගේම මේ වගේ ලස්සන වතුර මල් ටිකකුත් තියෙනවා. ඉතින් මෙහෙදි දැක්කහම ලොකු වෙනසක් තියෙනවා. මම අර කලින් කිව්වා වගේ ලංකාවත් එක්ක බලද්දි. ඇත්තටම එක බිම එක ටොපි කොලයක්වත් මුකුත් නැහැ. ඇත්තටම හරිම පිරිසිදුයි. ඒ කියන්නේ ගොඩක් ඩිසිප්ලින් තියෙනවා මිනිස්සු අතර. මේ අඩුම මේ වතුරේවත් එක කුණු කෑල්ලක් පේන්න නැහැ. ඒ කියන්නේ අපි මිනිස්සු දාන කිසිම දෙයක් නැහැ. දැන් අපේ වගේ වුණා නම් ඒක ක්ලීන් කරන්න වෙනමම කාලයක් ගන්න වෙනවා. ඒ කියන්නේ ඒ අතින් නම් මම දැක්කෙම නැහැ විදිනකොට අඩුම ටොපි කොලයක්වත්. මම පොඩි අයගේ අතේ තියෙන හින්දා දැක්කත් ඒලා ඩස්බින් එකට තමයි ගිහින්නේ. ඒ වගේම තමයි එතනදී මෙන්න මේ විශේෂත්වයත් අපි දැක්කා. මේකත් මේ අර කපල්ස් කරන මං හිතන්නේ අර අපි බාරකට ගහන්නේ අන්න ඒ වගේ දෙයක්. ඒකේ මෙන්න මේ විදිහට ලෙටර්ස් ගහලා ඒ විදිහට එතන මේකේ ලොක් කරලා තිබුණා. ඉරේලිය තපින්න නවතින්න පාලෝ. ඉතින් මෙන්න මෙතන අපි පොඩ්ඩක් නැවතුණා ෆොටෝස් ගන්න. මම ඔයාලට කිව්වේ ලස්සන ෆොටෝස් ටිකක් ගන්න. මෙතන හොඳම තැනක්. බැලුම් ගන්න යන්න ඕනේ පාක් එකට ගහන්න පුළුවන් තැනකට. දිගට ඇවිදගෙන යන්න තියෙන්නේ. මේ වගේ ලොකු ගස් හිටවල තියෙනවා. ඉතින් අද නම් වැස්ස දවසක් නෙවෙයි. දැන් ඉස්සරහට ටිකක් රස්නේ කාලේ එන්නේ උනාට අද අපි හිතුවේ වහීවි කියලා කුඩේකුත් තරම් ආවයි උනාට එහෙම නැහැ. සාමාන්‍ය විදියට ඉර පායලා තිබුණා. පුංචි සීතලකුත් තියෙනවා. මොකද මෙතන ගස් ගොඩාක් තියෙන නිසා වෙන්න ඇති මම හිතන විදියට. ඇත්තටම මේ ලොකු ගස් මේ ඉතින් මෙතනදී අයානුත් ෆොටෝ ෂූට්ස් කරන්න පොඩ්ඩක් වෙන් කරගත්ත කාලෙත් තිබුණා. එයාට හිතෙන්න ඕනේ ෆොටෝස් ගන්න. ඉතින් අමිත් ගිහිල්ලා එතනට පොඩි උදැල්ලක් එහෙම දාලා ආවා. බලන්න එයාගේ ලස්සන. එයා ගොඩක් මහන්සි වෙන උඩට. ඉතින් අපි මෙතනින් මේ උඩට යන්න හදන්නේ. ටික දුරක් අරගෙන ගියාට මොකෝ එයාට අරගෙන යන්න අමාරුයි. මට දීලා නිකන් හිටියා. පාරෙන් නෙමෙයි යන්නේ අයිනෙන් හොඳ. අච්චුච්චු පුතුන්. උඩට ගිහලා හිනාවක් දාන්න අපිට. ඉතින් මෙතන මේ වගේ පුංචි අයත් ඇවිල්ලා හිටියා. ඒගොල්ලෝ අයන් එක කතා කරා. අයන්ට බයි එහෙම කියලා කිව්වා. ඇත්තටම මේ මාරම නිදහස් තැනක්. ඉතින් ඇවිදලා ඉවරයක් කරන්න බෑ.
අයන්ට ටිකක් මහන්සි මට ටිකක් මහන්සි. ඒ නිසා අපි පොඩ්ඩක් නතර වෙවි තමයි ගියේ. ආමන් චෙක් කරන්න. මේකට පනේ. බෝල් නැති එක පනේ. ඒ එන අතරමැද මෙන්න මේ වගේ එකක් තිබුණා. මෙතනට විනාඩි 10ට ලේ 10යි. ඉතින් අයන්ට එතන ඉන්න ඕන වුණා. හැබැයි විනාඩි 10 ඉවර වෙන්න කලින් අයන්ට ආයෙ එළියට එන්න ඕන වුණා. මොකද එතන අර ගස්වල කොළ වැටලා තියෙනවා කියලා එයාට යන්න බෑ කිව්වා එතන උඩ. ඊට අපි ආයන්න කෑන හදන්නේ කැන්ඩි ෂොප් එකට. අයන් come here. ඉතින් ඊට පස්සේ අපි ආවේ පාක් ලේක් shopping mall එකට. ඉතින් ඒකට ආවට පස්සේ මුලින්ම අපි ගියේ මෙන්න මේ කැන්ඩි ස්වීට්ස් තියෙන මේ shop එකට. ඉතින් එතන ගියාම මම නම් ඉතර ලොකු කැමැත්තක් නැහැ ස්වීට්ස් වලට. ඉතින් අයානුයි තාත්ති ගිහිල්ලා එයාලට කැමති දේවල් තෝරගෙන ආවා. මොනවද වන? මේ පැත්තේ එන්න පෙන්න. ඔන්න කල්දේරම් පිටින් ඔන්න. මේ වගේ ලස්සන එක එක ෂේප්ස් වල තියෙන කැන්ඩි එතන තිබුණා. ඉතින් අයාට හිතා ගන්න බෑ මම මොනවද ගන්නෙ මට මොනවද ඕනේ කියලා. එයා හැම එකම බල ඒකත් ඕන මේකත් ඕන කියලා මේව ඉල්ලුවා. ඉතින් එතන තිබුණා එක එක වර්ගයව. එයා ඉතින් කින් ගත්තේ අන්තිමේදී ලොලිපොප්ස්. අන්තිමේදී ඒක අරගෙන ආවා. උනාට එයාට ඉවර වෙනකන් කා ගන්නත් බෑ. ඒක ලොකු ලොලිපොප්ස් දෙකක් තමයි එයා අරගෙන එළියට ආවේ. එතනින් අපි ඔය පේනවනේ. මේකත් ඕන. එයා අර ආසය එක එක පාට තියෙනවනේ. ඒ පාටවල වලට තමයි එයා ඒව ගන්නෙ. මාත් ඉතින් චුට්ටක් බැලුවට මොකද මට මේ හරියන එකක් සෙට් උනේ නැහැ ඉතින්. පිට්සා තියෙනවා එන්න. මෙතන පිට්සා. අල්ලන්න එපා. අතින් අල්ලන්න එපා. ඕ. අතින් අල්ලන්න බෑ. එපා. ග්ලව්ස් එකක් දාලා ගන්න. මේ ග්ලව්ස් තියෙන්නේ. නෑ මේ ගත්ත එක. දන්න. ලොලිපොප් එක. ඩ්‍රින්ක් නෑ. Pardon. Finish? ඉතින් එතනින් ඊට පස්සේ අපිට ලොකු දුරක් ආය විදගෙන යන්න බැරි වුණා. මොකද මේ අයන්ට ටිකක් ටයර්ඩ්. අපි shopping mall එක ඇතුළෙන්ම කෑම ගත්තා. ඒකත් රෙකෝඩින් එකක් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මොකද අයන්ට නිින්ද ගිහින් තිබුණේ. අයන් අතේ තියාගෙන හිටියා මම. ඉතින් අයන්ගේ තාත්ති ඉතුරු ටික අතේ තියන් හිටියා. ඒ නිසා අපිට වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වුණා. ඉතින් එතනදී අයන්ට නිින්ද ගිහපු හින්දා අපේ ටුවර් එක එතනින් ඉවර වුණා.